ආදරණීය යාළුවෝ හැමදෙනාවම හරි ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. කලින් වීඩියෝස් බලපු යාළුවෙක් නම් ඔයා දන්නවා මම ඔයිතා ඉඳන් ටෝකියෝ ආවේ කියලා. ඉතින් මම ටෝකියෝ ආවේ සති දෙකකට. දැන් දවස් 10ක්ම මම මෙහි ගත කරා. කාලය හරි ඉක්මනින් ගත වෙලා අද ට්‍රිප් එක තමයි මම මෙහිදී යන අවසාන ට්‍රිප් එක. ටෝකියෝ ආවට පස්සේ අක්කලා අයියලා එක්ක බලන ආසාවෙන් යන්න හිටපු හැම තැනකටම මට යන්න පුළුවන් වුණා. ඔයා මාත් එක්ක අලුතින් එකතු වෙන යාළුවෙක් නම් මගේ channel එකේ තියෙන අනිත් වීඩියෝස් බලන්න කියලාත් මම ආරාධනා කරනවා. කතාවෙන් කතාව අපි එතනට ආවා. එහෙනම් බලන්න ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අද අපි ආවේ ටෝබු සූ එක බලන්න. ජපානයට ඇවිත් සූ එකක් බලන්න යන ලොකු ආසාවක් මට තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ගොඩාක් තැන් අතරිනුත් මේ තැනම තෝරගන්න ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි ඉතාමත් දුර්ලභ සුදු කොටියන් වගේම සතුන් 1200ක් මේ සූ එකේ ඉන්නවා. සතුන්ට කෑම දෙනවා බලන්න, අපිටම සතුන්ට කෑම දෙන්න. ඒ වගේම පුංචි සතුන් සමග ක්‍රියාකාරකම් කරන්න වගේ අත්දැකීම් ලබා ගන්න පුළුවන් සූ එකක් තමයි මේ. මෙතනින් අපි ටිකට් ගන්න ඕනේ. අපි යන්න බලාපොරොත්තු වෙන තැන් වලට විතරක් අදාළ ටිකට් එක අපිට මෙතනදී මිලදී ගන්න පුළුවන්. Going to the zoo, zoo, zoo. You can come too. Bring a friend along with you. We're going to the zoo. At the panda. ටිකට් එකත් චෙක් කරගෙන අපි ඇතුළට ආවා. දැන් ඉතින් ඇවිදින්න තමයි තියෙන්නේ. අද හොඳටම අවුව තියෙන දවසක්. ඒ නිසා හරිම රස්නේ. අපි එහෙනම් බලමු අපිට පළවෙනියටම හම්බ වෙන්නේ කවුද කියලා. බලන්නකෝ මේ කවුද ඉන්නේ කියලා. ඉතින් එයානම් රයිඩ් එකක් යන්න තමයි හදන්නේ. මම මේ එක්ස්පීරියන්ස් එක ලංකාවේදී අරන් තියෙන නිසා ආයෙමත් try කරන්න හිතුවේ නෑ. එනම් ඉතින් දැන් අපි යන්නේ ජපානයේ සත්තු අත්තක ඉන්න කුරුල්ල බලන්න. ඔයාලත් එන්න මාත් එක්ක. ජීවිත කාලයම මේ විදිහට කූඩු වෙලා සංචාරකින් වෙනුවෙන් ඉන්න මෙයාලා ගැන ඇති වුණේ පුංචි දුකක්. ඒ හැමදේම අමතක කරලා අපි ඉස්සරහට යමු. මෙතනදී නම් සතුටු වෙන දෙයක් තියෙනවා. මේ හැම කෙනෙක්ටම ඒ අය වඩාත් ප්‍රිය කරන කෑම ඇති වෙන්න දීලා තියෙනවා. ඒ අයගේ ජීවන රටාවට ගැලපෙන පරිසර පද්ධති හදලා තියෙනවා. ඔයාලත් බලන්නකෝ. ලංකාවේ සූ එකක එක්ස්පීරියන්ස් එක ළඟකදී ගත්ත කෙනෙක් නම් ඔයා ඒ ගැනත් පුංචි කමෙන්ට් එකකින් කියන්නකෝ. බලන්නකෝ මෙයාගේ ලස්සන. ඕනම කෙනෙක්ට ජීවිතයේදී කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි සමහර ගමනාන්තවල නතර වෙන්න වෙනවා. ඉතින් ඒ ගමනාන්තවලදී සතුට හොයාගන්න පුළුවන් Tamanටමයි. එනම් අපි මෙයාලට සමුදීලා දැන් යමු තවත් විශාල කුරුළු විශේෂයක් බලන්න. එන්නකො මාත් එක්ක. රතු ඔටුන්නක් සහිත මේ කුරුල්ලා ප්‍රමාණයෙන් ඉතාමත් විශාලයි. මෙයාලා ගොළු බෙල්ලන්, පුංචි මාළු, ගෙම්බන්, කුඩා මීයන් වගේම පළතුරුත් ආහාරයට ගන්න කැමතිලු. වැඩිපුරම ගංගා ආශ්‍රිතව වාසය කරනවා. 1993 දී ජපානයේ දුර්ලභ වන සතුන් අතරටත් මෙයාලව නම් කරලා තියෙනවා. මේ බකමුණව නම් අර විදිහට පහළට ගිහිනුත් බලන්න පුළුවන්. අපිත් එහෙනම් පහළට ගිහින්ම බලමුකෝ එයාව කොහොමද පේන්නේ කියලා. බලන්නකෝ ගොඩාක් ළඟට එයාව අපිට බලා ගන්න පුළුවන්.
මේ ඉන්නේ ජපන් ලේනෙක්. වෝල්නට් කන්න තමයිලු මෙයාලා වැඩිපුරම කැමති. ශීත කාලයට කැමට ගන්න වෝල්නට් පොළවයට වලලනවලු. ගිම්හානියට රතු දුඹුරු පාටට හිටියට ශීත කාලයට මෙයාලගේ කෙස් අලු පාටට හැරෙනවලු. ජපන් රතු නරියෙක් තමයි මේ ඉන්නේ. කඩිසර වගේම පිහිනීමට ඉතාමත් දක්ෂයිලු. ගිම්හානේදී මේ ජපන් මුවන්ගේ සිනිඳු ලොම් තට්ටුවක් නිර්මාණය වෙනවලු. ශීත කාලයට අවශ්‍ය වෙන විදිහට. රකුන් බල්ලන් කියන්නේ හරිම බයගුළු జాතියක්. මස් වලට වඩා මාළු කන්න කැමතිලු මෙයාලා. වැඩි කාලයක් ගත කරන්නේ පඳුරු තුලට වෙලා. 2012 දී වගේම 2024 දී ඉපදුණු සතුන් 3 දෙනෙක් මෙතන ඉන්නවා. අපි දැන් යන්න හිතුවේ බකමූණ බලන්න. මේ ඉන්නේ හිම බකමූණෙක්. ආක්ටික් ප්‍රදේශයේ සීතල කලාපයේ තමයි මෙයාලා ජීවත් වෙන්නේ. කුඩා මීයු කන්න ගොඩාක් කැමතිලු. ඇඟේ පුරාම වගේම පාදවලත් ශීතට ඔරොත්තු දෙන ලොම් ගොඩාක් තියෙනවා. හරිම ලස්සනයි. බෙන්ගාල රාජාලි බකමූණෙක් තමයි මෙයා. ඉන්දියාවේ හිමාලයේ තමයි ඉන්නේ. මියෝ ගෙම්බෝ කන ගොඩාක් කැමතිලු. මෙයා නම් හරිම අමුතුයි. ලේකම් කුරුල්ලා කියලා තමයි මෙයාට කියන්නේ. 2006 ඉපදිලා තියෙන ලොකු ඇස් දෙකක් තියෙන මෙයාලා නිරූපිකාව වගේම හරි ලස්සනට ඇවිදිනවා කියලා තමයි කියන්නේ. දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කඳුකරේ ජීවත් වෙන ඇන්ඩියන් කොන්ඩෝර් නමින් හඳුනන මේ කුරුල්ලා තමයි ලොව විශාලතම පියාපත් තියෙන කුරුල්ලා. එක පියාපතක් මීටර 3ක් පමණ දිගයි. ඒ වගේම මේ පියාපත් ගොදුරු ඇල්ලා ගැනීමට භාවිතා කරනවලු. අපි බලමු ජපානයේ ඉන්න මෙයාලා කොයි වගේද කියලා. එන්නකො මාත් එක්ක. අපිට එයාලට කෑම දෙන්නත් අවස්ථාව තියෙනවා. මේ බලන්නකෝ මෙයා අපූර්වට වීදුරු අයිනින් ඇවිල්ලා කෑම ගන්න ලස්සන. යාලට දෙන කෑම තමයි මේ වගේ තියෙන්නේ. කාසි දාලා අපිට ඒව ගන්න පුළුවන්. එයාලගේ පරිසරය බලන්නකො කෘත්‍රිමව හදලා තියෙන විදිහ. මේ ඉන්නේ රතු පැන්ඩා කෙනෙක්. එයා හරිම හුරතල් පාටයි. මේ ඉන්නේ ඇමරිකානු බයිසන් කෙනෙක්. ඇමරිකාවේ ජීවත් වෙන මෙයාලා ලක්ෂ 5ක් විතර තමයිලු දැනට ඉන්නේ. මීටර 2ක් විතර උස මෙයාලා ගොඩාක් වේගෙන් දුවනවලු. සීතලට ඔරොත්තු දෙන්න ලොම් තට්ටුවක් තියෙනවා. කිලෝග්‍රෑම් 500ක් විතර ලොකු වෙන මෙයාලගේ අංවල කොපුවක් වගේ කොටසක් කාලයකදී වැටිලා ආයෙ වර්ධනය වෙනවලු. මේ තියෙන්නේ ඒ වගේ මෙයාගෙන් වැටුණු කොපුවක්. ඇමරිකානු රතුමුවන් උතුරු ඇමරිකාවේ වනාන්තරවල තමයි ජීවත් වෙන්නේ. ජීවිතේ පළවෙනි වතාවට පෙන්ගුයින්ලා බලන්න යන්න තමයි හදන්නේ. ඔයාලත් එන්න මාත් එක්ක. මෙයාලා ජීවත් වෙන්නේ දකුණු අර්ධගෝලයේ විතරයි. හයි. 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 අනේ පවු. බඩකින්. පියාඹන්න නම් බෑ මෙයාලට. සාගර ජලයේ ජීවත් වෙන තමයිලු වැඩියෙන්ම කැමති.
මාළු, දැල්ලන් වගේ මුහුදු ජීවීන් තමයිලු කෑමට ගන්නේ. මෙයාලට ලිස්සන සුළු ගොදුරු අල්ලගන්න කටු සහිත දිවක් වගේම දැඩි හකු පිහිටලා තියෙනවලු. මෙයාලා දිහා නම් කොච්චර වෙලා බලන් හිටියත් ඇති වෙන්නේ නම් නෑ. ඒ තරමටම හරිම ලස්සනයි මෙයාලා. මෙයාලා පිහිනන විදිහ නම් බලන් ඉන්න ආස හිතෙනවා. වේගෙන් පිහිනන්න ගොඩාක් කැමතිලු. මෙයාලා දැඩි සීතලට කැමති අය. ඒ වගේම ජලයේ ඉන්නත් කැමතිනේ. ඒ නිසා මේ විදිහට තැන් හදලා AC දාලා තමයි හැම තැනම යාලා වෙනුවෙන් හදලා තිබුණේ. ඉන්දියාවේ ජීවත් වෙන මේ කළු මුවන් පැයකට කිලෝමීටර් 8ක වේගයෙන් දුවනවලු. මෙයාව ගෙනත් තියෙන්නේ දකුණු ආසියාවෙන්. ඒ වගේම මෙයාව පාකිස්තානින් තමයි ගෙනත් තියෙන්නේ. පළවෙනි වතාවට තමයි මේ වගේ වලහෙක් ළඟට දැක්කේ. කොයිතරම් බය වුණාද කියනවනම් පළවෙනි පාරට දකිද්දී පිටිපස්සට මව විසික්ුණා. 2008 ජනවාරි 18 ඉපදිලා තියෙන මේ දුඹුරු වලහා සෙල්ලමට වැඩි කැමැත්තක් දක්වනවලු. ටයර් වලින් සෙල්ලම් කරන තමයිලු මෙයා වැඩිපුරම කැමති. 1983 අගෝස්තු 3 වෙනිදා තමයි මේ හිපෝ ආච්චි ඉපදිලා තියෙන්නේ. දවල් කාලයට වතුර නිදාගන්න එක තමයිලු මෙයාගේ වැඩේ. අප්‍රිකානු වලියෙක් දකින්නේ පළවෙනි පාරට මම. හරිම වෙනස්. දන්නවද? මෙයාලගේ හොඬෙන් තනි බෝංචි ඇටයක් පවා ගන්න පුළුවන් විදිහට ඊටා දුර්ලභ වර්ගයේ මාංශ පේශී විශේෂයකින් තමයිලු මෙයාලගේ හොඬ වැල හැදිලා තියෙන්නේ. හඳුන්වන්නේ ගිනිකන කුරුල්ලා කියලා. ඊසාන දිග ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මෙයාට පියාඹන්න බෑ. නියතු සෙන්ටිමීටර් 10ක් විතර දික් වෙනවලු. ලෝකයේ භයානකම පක්ෂියා තමයි මේ. තා දුර්ලභ සුදු කොටි බලන්න තමයි අපි දැන් මේ පොලිමේ ඉන්නේ. සුදු කොටි 7 දෙනෙක් ඉන්නවා මේ සූ එකේ. අපිට දැන් 3 දෙනෙක් බලන්න පුළුවන්. මේ ඉන්නේ රොකි, ස්කයි, ඒ වගේම සැල්ටි. දැන් අපි සිංහය බලන්න යමු. ඕ බලන්නකෝ. මෙච්චර ළඟට මෙයාලව බලන්න පුළුවන් කියලා මම නම් හිතුවේ නෑ. දෙන්නම නිදි. මෙතනට වෙලා ගොඩාක් වෙලා අපි හිටියා. あなたも私もガオガオだ強くて可愛いガオガオださあみんな声を合わせガオガオ එයා හරිම හුරතල් පාටයි නේද? එයාට නම් ගොඩාක් බඩගිනි වෙලා වගේ. එයාලට කෑම දෙන විදිහ අපිට බලන්න ඉන්න අවස්ථාවක් ලැබුණා. ඒ ගැන නම් තියෙන්නේ ලොකු සතුටක්. එයාලට කෑම දෙන විදිහ ඔයාලත් බලන්නකෝ. ආසාවෙන්ම බලන්න හිටපු ඇමරිකානු ෆ්ලෙමින්ගෝලා ගොඩායි මෙතන. කැරබියන් වෙරළ තීරයවට තමයි මෙයාලා ජීවත් වෙන්නේ. පැටවුන්ව පෝෂණය කරන්නේ ෆ්ලෙමින්ගෝ කිරි මුඛයෙන් ලබා දීමෙනුයි. හරිම පුදුමයි නේද? මෙතනින් එහාට තිබුණේ ප්ලේ ඒරියා එක. මගේ ෆෝන් එකේ බැටරි තිබුණේ නැති නිසා මෙතනින් එහාට මට වීඩියෝ කරන්න ලැබුණේ නෑ. එයිනම් ඉතින් ආයෙමත් මම ටෝකියෝ ඉඳන් ඔයිත ගිහින් යන්න ඉන්න ලස්සන තැනක වීඩියෝ එකකින් හම්බෙමු. ආදරෙයි.